නිදහසේ ගෙවුණු ඉරිදාවක ගත කරපු පුංචි කාලයක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ පුංචි YouTube අවකාශයට. සුන්දර පරිසරයක් කියන්නේ කලබලකාරී මනසක් සුවපත් කරන හොඳ ඖෂධයක්. ලස්සන පරිසරයක ඉඳලා ඒ ලස්සන විඳලා අපි දෙන්න දැන් මේ ලෑස්ති වෙන්නේ සතියට ඕනි කරන එළවලු මාළු ටික ගන්න යන්න. ගොඩාක් දේවල් ගත්තේ නැහැ. මං සාමාන්‍යයෙන් සතියකටනේ එළවලු මාළු ගන්නේ. ඒක නිසා ටිකක් සතියට ඇති වෙන විදිහට ටිකක් අරගෙන ඉක්මනටම ආවා. මොකද පොඩි දෙන්නම ගෙදර හිටියේ. අපි විතරයි ආවේ. ඒක නිසා ටක් ගාලා ආවා. ගෙදර ඇවිත් තේ ටිකක් බොන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වෙලාවේ අපේ ගෙදර ඉන්නේ 3 දෙනයි. මොකද ඉස්කෝලේ නිවාඩු නිසා අපේ දෝනි මේ දවස්වල ඉතින් පාසල් නිවාඩුව අර උපරිමේටම භුක්ති විඳිනවා. එයාගේ හිතේ හැටියට භුක්ති විඳිනවා. ඉතින් එයාව ටිකක් අල්ල ගන්න අමාරුයි ගෙදර ඉන්න වෙලාවට. තේහිම බීලා ඉවර වෙලා මං ලෑස්ති ගෙනාපු මාළු ටික සුද්ධ කරගන්න ඕනේ. ගොඩාක් ගෙනාවේ නැහැ. මාළු වර්ග 2යි ගත්තේ. මේ දවස්වල මාළු නම් ඕන තරම් තියෙනවා. මේ මාළු අහු වෙන කාලේනේ වුණාට ඉතින් මේ බොරුවට ෆ්‍රිජ් එකේ ගෙනත් දාගෙන ඉන්න ඕනේ නෑනේ කියලා හිතලා මාළු වර්ග 2යි ගත්තේ. ඒ ටික සෝදලා ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ.
ගෙනාපු මාළු එහෙම සුද්ධ කරලා ඒවා ෆ්‍රිජ් එකට දාලා සුද්ධ කරන කියන්නේ සෝදලා සුද්ධ කරන්න විතරයි තියෙන්නේ. මොකද මාළු කපාගෙනනේ අරන් එන්නේ. ඒක හින්දා ඒ ටික කරලා ඉවර කරලා මම දැන් මේ කරන්නේ සුප් එකක් හදන්නේ. ඒකේ නම් රෙසිපි එකක් විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඉතින් සුප් කියන්නේ ඉතින් හැමෝම හදන්න දන්නවා. ඒක ඉතින් මහ ලොකු රටාවක් නැති නිසා මම ඒක රෙසිපි එකක් විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්නෙ නැහැ. අද හරි පුංචි වීඩියෝ එකක්. මොකද මේ බොහොම නිදහසේ ගෙවුණු ඉරිදාවක් තමයි මට තියෙන්නේ. දැන් ඉතින් දවසේ කියන්නේ දවල් කාලයත් ඉවර වෙගෙන යන්නේ. කියන්නේ දැන් හැන්දෑවේ 4ට විතර ඇති මං හිතන්නේ වෙලාවත්. ඒක නිසා ඉතින් මේ ලොකුවට වැඩක් කරා කියලා දෙයක් නම් ඔයාලට ගේන්න නැහැ. මොකද එහෙම මේ ලොකු දේවල් කරපු දවසක් නෙවෙයි, විශේෂයෙන් කියලා දෙයක් කරපු දවසක් නෙවෙයි. මම සුප් එක හදන විදිහත් බලලා බලන ගමන් ඉතින් ඒ දේවල් පෙන්නන ගමන්ම මම ඔයාලගේ ගෙදරින් සමු ගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුප් එකේ පෙනුම හොඳයි නම් රස ගැන ඉතින් කියන්න බැහැනේ. පෙනුම හොඳයි නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න කියලාත් මම ඔයාලා හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.